everyone, welcome to my YouTube channel. මේ මගේ first vlog එක පුදුම excited එකකින් ඉන්නේ. අඩුපාඩු නම් ගොඩක් ඇති. ඒවා ගැන හිතන්න නැතුව මගේ vlog එකත් එක්ක එකතු වෙන්න. subscribe කරලා නැති අය දැන්ම subscribe කරන්න. යට තියෙන bell icon එක click කරන්න. ඒ වගේම මගේ channel එකත් එක්ක හැමදාම එකතු වෙන්න. පුදුම වැස්ස දවසක්. ඒ වුණාට අපි වැස්ස ගැන හිතන්නේ නැතුව වැස්සෙම තෙමි අපේ ගමන යන්න පටන් ගත්තා. වැස්සට ගයිස් මාර ලස්සන view එකක් තිබ්බේ. අපි කොහොම හරි අපේ තැනට දැන් ලං වෙලා ඉන්නේ. මුලින්ම අපි කරේ මල් පහන් තිර හඳුන් කුරු අරගත්තා. අපි ආවේ ගංගාරාම පන්සල්. මම දැකලා තියෙන පන්සල් වලින් ලස්සනම පන්සලක් තමයි ගංගාරාම පන්සල කියන්නේ. මමත් කතෝලිකයෙක්. ඒනොට මාරම ලස්සන view එකක් තමයි මේ පන්සලේ තියෙන්නේ. අපි මල් තියලා වැඳලා ඉවරනාට පස්සේ හොඳටම වහින්න පටන් ගත්තා. වැස්ස ඉවර වෙනකන් අපි පන්සලේ ලස්සන වීඩියෝ ටිකක් ගත්තා. වැස්ස පැවුවත් එක්කම අපි ගිහිල්ලා හඳුන් කුරු පත්තු කරා. ඔයාලට පේනවනේ මගේ මොනේ තියෙන හිනාව. ඒ පන්සල ඒ තරම්ම ලස්සනයි. ඊට පස්සේ අපි කරේ පහන් පත්තු කරා. පහන් පත්තු කරලා ඉවර වෙනකොටම ආයෙත් වහින්න ගත්තා. ඉතින් අපි බුදු මැදුරට ගිහිල්ලා මල් පූජ කරලා ඉවර වෙලා අපි බුදු මැදුරෙන් පොඩ්ඩක් වෙලා වාඩි වෙලා ඒ පන්සලේ ලස්සන ගැන කතා කරන ගමන් තමයි හිටියේ. ඉතින් ඊට පස්සේ අපි අපේ දෙවෙනි ගමනට යන්න තමයි හදන්නේ. ඔයාලට කියන්න ගයිස් මම මගේ ජීවිතේ දැකලා තියෙන පන්සල් වලින් ලස්සනම පන්සලක් තමයි ගංගාරාම පන්සල කියන්නේ. මම ඔය දෙවෙනි පාර තමයි මේ පන්සලට යන්නේ. ඉතින් මේ යන්නේ අපේ දෙවෙනි නැවතුමට. ඉතින් ගෝල් ෆේස් එකේ ලස්සන view එකක් බලන ගමන් ක්ලයිමේට් එකත් හොඳට තිබ්බ නිසා අපි චෙකින් වෙලා වන් ගෝල් ෆේස් මෝල් එකට ආවා. අපි යනකොට එහෙම ලොකුවට සෙනගක් හිටියේ නෑ. ගොඩක් මෝල් වහලා තිබ්බේ. අපි මෝල් එකෙන් එළියට ඇවිල්ලා ගෝල් ෆේස් පැත්තට ගියා. ඉතින් අපිට චූටි බඩගින්නක් කැවිල්ලා අපි ඉස්ස වඩ එකක් කෑවා. ඉස්ස වඩේ කනකොට ආයෙමත් ඉතින් වහින්න ගත්තා. මේ ඉන්න මගේත් එක්ක ආව යාළුවා. ඉතින් අපි වැස්සෙම බයි කියලා ගෙදර ආවා.